ටස්මේනියාව ලෝකෙ තියෙන වෙනස්ම දූපතක්. ඔස්ට්‍රේලියාවේ ඉඳලා කිලෝමීටර් 240ක් පහළින් බාස් සමුද්‍ර සන්ධියෙන් වෙන් වෙලා තියෙන ඕස්ට්‍රේලියාවටම අයිති කුඩා දූපතක්. එහි යන ඕනම කෙනෙකුට මතක හිටින අත්දැකීමක් ලබා ගන්න පුළුවන්. පිරිසිදු ලස්සන වෙරළ තීරයන්, විශාල ගල් කඳු වැටි, ලස්සන දිය එළි, වෙනස්ම සෝභා සෞන්දර්යයක් සහිත චමත්කාරජනක භූමි භාගයක්. ලෝකෙ තිබෙන පිරිසිදුම වාතාශ්‍රයක් තියෙන රටක්. එහිදී සීෆුඩ් ආහාර වර්ග, විවිධ රසති අයිස්ක්‍රීම්, චීස් වර්ග, ආවේනික රසවලින් රස විඳින්නත් පුළුවන්. පෙන්ගුයින් විලේජ් එක බලන්නයි අද යන්නේ. විවේකීව ඉන්න පුළුවන් ලස්සන පාක් එකක් ඒ ළඟම තිබුණා. ලස්සන වෝටර් ෆ්‍රන්ට් ඒරියා එකකුත් තියෙන. අවස්වරුවක නිදහසේ විවේකීව ඉන්න අපූර්ව තැනක්. පෙන්ගුයින් විලේජ් එකේ හැම දෙයක්ම පෙන්ගුයින් රූපවලින් අලංකාර කරලා තිබුණා. මේ යන්නේ පෙන්ගුයින් විසිටර් ඉන්ෆර්මේෂන් සෙන්ටර් එක පැත්තටයි. මේ සෙන්ටර් එකෙන් මේ ප්‍රාන්තයට අදාළ ගමන් විස්තර, මාර්ග තත්ත්වය, නවාතැන් පහසුකම්, ඒ වගේම මේ ප්‍රදේශයට අදාළ වැදගත් ස්ථාන ආදී විස්තර ලබා ගන්න පුළුවන්. ගමන්වලදී අදාළ මාර්ග සිතියම් අත්‍යවශ්‍යයි. ටස්මේනියාවේ ග්‍රාමීය පළාත්වල පොදු ප්‍රවාහන සේවා ටිකක් අඩුයි. බොහෝ විට හය කරපු වාහනයකින් හෝ තමන්ගේම වාහනයකින් යන්න සිද්ධ වෙනවා. විස්තර දැනගෙන යන එක චාරිකාව සැරසුම් කිරීමට ඉතා පහසුවක් වෙනවා. මෙතන තියෙන සිතියම් ලීෆ්ලට්ස් නොමිලේ ලබා ගන්න පුළුවන්. මේ ප්‍රදේශයේ ආශ්‍රිතව තියෙන ටුවරිස්ට් ඩෙස්ටිනේෂන් මොනවද? ඕපනින් අවර්ස් කීයටද? මේ දවස්වල යන්න හොඳ කොහාටද? සියලු විස්තර මේ ඉන්ෆර්මේෂන් සෙන්ටර්ස් වලින් දැනගන්න පුළුවන්. මෙතනදී අවශ්‍ය අයට මතක සටහන් වශයෙන් නැත්නම් තෑගි භාණ්ඩ ආදී පෙන්ගුයින් ලාංඡනයේ සහිත gift items මෙතනින් ලබා ගන්න පුළුවන්. පෙන්ගුයින් ලාංඡනයේ තියෙන mugs, fridge magnets, ornaments, bag ඔය ආදී දේවල් ලබා ගන්න පුළුවන්. fridge magnet එකක් අරගෙන fridge එකේ අලවල තියාගන්න පුළුවන්. ගමන මතක් වෙන්න මතක සටහනක් වශයෙන්. එදදාස් 975දී මේ නගරේ පෙන්ගුයින් නගරය ලෙස නිල වශයෙන් ප්‍රකාශයට පත් කරලා වසර 100ක් වෙනවා. එම අවස්ථාව සැමරීම සඳහා තැනු ස්මාරකයක් ලෙස මේ පෙන්ගුයින් පිළිරුව ඉදි කරලා තියෙන්නේ. මේක හුඟ දෙනෙක් ෆොටෝස් ගන්න තැනක්. මොකද මේක මේ නගරයේ අයිකොන් එක ලෙස සැලකෙනවා. ඒක අඩි 10ක් පමණ උසයි. පිටිපස්සේ තියෙන මුහුදු වෙරළ බොහෝම නිදහස් තැනක්. හරිම පිරිසිදුයි. මෙතන ලස්සන වීව් එකකුත් තියෙනවා. හවස් වරුවක නම් තවත් ලස්සන වෙයි. අද හවසට නම් පෙන්ගුයින්ලා බලන්න යන්නත් තියෙනවා. බීච් එක පැත්තටත් ගිහින් පොඩ්ඩක් බලලම යමු. ලස්සන නිල් පාට මුහුදයි පිරිසිදු සුදු ඇල්ලයි දැක්කම යන්න හිතෙනවා.
කාලගුණේ ඉක්මනින් වෙනස් වෙනවා. හිතා ගන්න බෑ. හොඳට අවුව පායලා තියලා ටික වෙලාවකින් වහින්න පටන් ගන්නවා. ටස්මේනියාවේ ජීවත් වෙන අය නම් කියන්නේ එක දවසට ඍතු 4ම තියෙනවා කියලයි. ඒ නිසා සූදානම් වෙලයි එළියට බහින්න ඕන. පේනව නේද? වෙහි වලාවක් පාත් වෙනවා. මෙතනට එන සංචාරකීන් බොහෝ දෙනෙක් මේ බියර් පබ් එකට යනවා. මෙතන විවිධ ෆ්ලේවර්ස් වල බියර් තියෙනවා. සමහර ඒවා හදන්නේ පළතුරු වලින්. රාස්බෙරි වලින් හදපු බියර්, ඇල්කොහොල් පර්සන්ටේජ් එක අඩු බියර්, ඒ වගේ විවිධ වර්ග තියෙනවා. විවිධ වර්ගයේ කෑම වර්ග ගන්න රෙස්ටොරන්ට්ස් වටේම තියෙනවා. මේ තායි රස මුසු කළ ඔස්ට්‍රේලියානු කෑම. තායි ඉන්ෆියුෂන් ෆුඩ්ස්. මේ යන්නේ පෙන්ගුයින් පැන්ට්‍රි එක පැත්තට. මේ වෙළඳසැලේ විශේෂත්වය වන්නේ මේ ප්‍රදේශයට ආවේනික ආහාර පාන හා දේශීය නිෂ්පාදන විකුණන වෙළඳසැලක් වීමයි. මෙහි එන ඕනෑම කෙනෙක් මේ ආවේනික ආහාර නිෂ්පාදනයක් අරගෙන යන දෙපාරක් හිතන්නේ නැහැ. බලමුකෝ ඇතුළට ගිහිල්ලා. මේ තියෙන්නේ වයින් වර්ග. මේවා ටස්මේනියා වලම නිෂ්පාදනය කරන වයින්. මේ සෝස් වර්ග. ටස්මේනියාව කිරි ආහාර නිෂ්පාදනයට ගොඩක් ප්‍රසිද්ධයි. මේ ටැප් එකෙන් ලෝකල් ෆාම් වලින් හදන ෆ්‍රෙෂ් මිල්ක් ගන්න පුළුවන්. ඒව හරිම රසයි. මේ අයිස්ක්‍රීම් වර්ග කීපයක්ම මෙතන තියෙනවා. ඒවා ටස්මේනියාවේ ආවේනික රසට හදපු ඒවා. මේ තියෙන්නේ පිකල් වර්ග. වර්ග කීපයක්ම තියෙනවා. මේ ස්වීට්ස් වර්ග. මේ චීස් නම් ටස්මේනියාවටම ආවේනික චීස් වර්ග. මේ බෝතල් වල තියෙන ජර්මන් කෑමක්. මේ චොක්ලට් වර්ග. දේශීය එළවලු හා පළතුරු. මේ තේකොළ වර්ග විශේෂයි. සමහර ඒවා මල් වර්ග වේලලා හදන තේ. ලැවෙන්ඩර් මල්, පැෂන් ෆෘට් මල් වගේ මල් වේලලා හදන තේ. අපිත් රස බලන්නත් එක්ක චීස් ටිකකුයි පිකල් බෝතලයකුයි ගත්තා. යාළුවන්ට ගෙනියන්න තේ පැකට් කීපයකුත් ගත්තා. තව පැය 2-3කින් පෙන්ගුයින් ලව බලන්න බර්නි නගරයට යන්න තියෙනවා. බර්නි වල තියෙන පෙන්ගුයින් ඔබ්සර්වේටරි එකට ගත්ත බඩු නවාතැන්පලේ ගිහින් තියලා ලෑස්ති වෙන්න ඕන. හවස් වරුවේ අපි බර්නි වලට ආවා. බර්නි වල තියෙන පෙන්ගුයින් ඔබ්සර්වේෂන් සෙන්ටර් එක පැත්තටයි මේ යන්නේ. ඒ ටස්මේනියාවේ ඉන්න ලිටල් පෙන්ගුයින් ලව බලන්න. මේ දිගටම දැල් ගහලා කව කරලා තියෙන්නේ. මුහුදත් එක්ක තියෙන මේ බිම් කොටස් පෙන්ගුයින්ලට එයාලගේ කූඩු හදන්න වෙන් කරලා. මේ ඉන්නේ කැංගරුවෙක් නන් නෙමෙයි. මෙයාත් පැන පැන යන සතෙක්. මෙයාට කියන්නේ පැඩමලන් කියලා. හැබැයි මෙයාගේ ගෑනු සතාගේ බඩේත් පවුච් එකක් තියෙනවා. පැටියව දාගෙන යන්න. හැබැයි කැංගරුවට වඩා චුට්ටක් කුඩා සතෙක්. ශාක භක්ෂකයෙක්. තනකොළ, ලපටි ගස්වල මුල් කොළ වගේ දේවල් කන්නේ.
පොඩි සද්දයකටත් හරි සංවේදී. ටක් ගාලා පැනලා යනවා. මේ ඔබ්සර්වේෂන් සෙන්ටර් එක ඇතුලේ පෙන්ගුයින්ලා ගැන පොඩි විස්තරයක් තියෙනවා. මෙතනට එන්න ටිකට් ගන්නෙ නෑ. නොමිලේ බලන්න පුළුවන්. මේකේ සඳහන් වෙලා තියෙන හැටියට වින්ටර් එකේදී පෙන්ගුයින්ලා කූඩු හදනවා. ස්ප්‍රින්ග් සීසන් එකේදී බිත්තර දානවා. සමර් එකේදී කියන්නේ මේ කාලේ දෙසැම්බර් to ෆෙබ්‍රුවරි පෙන්ගුයින්ලා පැටව රකින්න කාලේ. අපි යමුකෝ බලන්න. ටස්මේනියා, ඕස්ට්‍රේලියා, නිව්සීලන්ඩ් වල දූපත්වල මුහුදු බඩ ප්‍රදේශවල මේ කුඩා පෙන්ගුයින් විශේෂයේ ජීවත් වෙනවා. මෙයාලා ප්‍රමාණයෙන් සෙන්ටිමීටර් 30ක් විතර උසක් තියෙන කුඩා පෙන්ගුයින් විශේෂයක්. ඒ හින්දා මෙයාලට ෆේරි පෙන්ගුයින් කියලාත් කියනවා. මෙයාලගේ බ්‍රීඩින් සීසන් එක අගෝස්තු මාසෙ ඉඳලා පෙබ්‍රවරි වෙනකම්. ඒ කාලේදී රාත්‍රී කාලයට බිත්තර දාන්න වෙරළබඩ ප්‍රදේශවලට මෙයාලා එනවා. අපිත් මේ බලාගෙන ඉන්නේ ස්වභාවික පරිසරයේ ජීවත් වෙන පෙන්ගුයින්ලා දැක ගන්නයි. දන්නවද මෙයාලා කන්නේ මොනවද කියලා? මෙයාලගේ ආහාර තියෙන්නේ මුහුදේ. දවල් වරුවේ ආහාර හොයාගෙන මුහුදු යනවා. කුඩා මාළු, ඉස්සෝ, දැල්ලෝ කන්න මෙයාලා හරිම ආසයි. මුහුදු ලිහිණියන් වැනි ලොකු පක්ෂීන්, මුහුදු සිංහයා මෙයාලගේ විලෝපිකයන්. මේ පිටිපස්සෙන් පේන්නේ ටස්මේනියාවේ යුනිවර්සිටි එකේ බ්‍රාන්ච් එකක්. ඔන්න ජෝඩුවක් ඉන්නවා. බලන්නකෝ යාළගේ හැසිරීම. සූ එකේදී දකින්නට වඩා ලස්සනයි නේද මෙහිම බලනකොට. මේ පෙන්ගුයින්ලා කුඩා පඳුරු සහිත වෙරළබඩ ප්‍රදේශවල ගස් අතර, තනකොළ අතර ගුල් හාරගෙන කූඩු හදා ගන්නවා. සමහර වෙලාවට ගල් දෙකක් අතර ගුල් හාරලා කූඩු හදනවා. වරකට බිත්තර එකක් දෙකක් විතර දානවා. සති 5ක් 6ක් පමණ යනකම් මව්පිය දෙදෙනාම බිත්තර රකින්නවා. දවාලට සුපුරුදු විදියට කෑම සොයමින් මුහුදේ ස්විම් කරනවා. රැයට ගුල් වලට ඇවිල්ලා බිත්තර රකින්නවා. පැටව බලා ගන්නවා. මෙයාලා මොනෝගමස්, ඒ කියන්නේ පිරිමි සත්තු එකම සහකාරියක් සමගයි ජීවත් වෙන්නේ. ජෝඩු වශයෙන් හෝ කීප දෙනෙක් වශයෙන් ගැවසෙනවා. තනිව ඉන්නේ නැහැ. ඔබ්සර්වේෂන් සෙන්ටර් වල ඉන්ෆර්මේෂන් දීලා තියෙනවා. ෆ්ලෑෂ් ලයිට්, බ්‍රයිට් ලයිට් ගහන්න එපා කියලා. මේ සත්තු ගොඩක් සෙන්සිටිව්. එයාලට ඩිස්ටර්බ් කරන්නේ නැතුව එයාලව නිරීක්ෂණය කරන්න ඕනේ. රතු පාට සෙලෝෆේන් වලින් ආවරණය කරපු ටෝච් වලින් එළිය කරලා තමයි බලන්න කියලා තියෙන්නේ. සති 8ක් විතර යනකොට පෙන්ගුයින් පැටවුන් කෑම හොයාගෙන දෙමව්පියන් අනුගමනය කරමින් මුහුදට යනවා. මේ වෙනකොට පිහිනා යෑමට අවශ්‍ය කුඩා පියාපත් දෙකක් වැඩි අවසන්. දිය යට පීන යමින් කුඩා මාළු, ඉස්සෝ, දැල්ලෝ වැනි කුඩා සතුන් ආහාරයට ගනිමින් මොවුන් අභියෝග මැද ජීවිතේ පටන් ගන්නවා. අවාසනාවකට 67ක් පමණම කුඩා පෙන්ගුයින්ලා පළමු අවුරුද්දෙම විලෝපිකයන්ගේ ගොදුරු බවට පත් වී මරණයට පත් වෙනවා. ඉතාම වාසනාවන්ත දක්ෂම පෙන්ගුයින් පැටවුන්ට ජීවත් වීමට වාසනාව ලැබෙනවා.
මේ ඔබ්සර්වේෂන් සෙන්ටර් එක ඇතුලේ ටීවී එකක් තියෙනවා. පෙන්ගුයින්ලව ඔබ්සර්ව් කරන්න. පෙන්ගුයින්ලා ගැවසෙන තැන්වල හිඩන් කැමරා හයි කරලා. ඒ වයින් එයාලගේ හැසිරීම් රටාවන් බලන්න පහසුකම් සලස්වලා තියෙනවා. මේ වගේ තැනක්. මේ සෙන්ටිමීටර් 30ක් විතර උස කුඩා අහිංසක සත්තු රැකගන්න ක්‍රියාමාර්ග කීපයක් අරගෙන තියෙනවා. මෙයාලව සංරක්ෂණය කරන්න පෙන්ගුයින් ෆවුන්ඩේෂන් වගේ සංවිධාන සපෝට් කරනවා. ප්ලාස්ටික් ಜಾති, විවිධ තෙල් වර්ග වැනි අපද්‍රව්‍ය මුහුදට එකතු වීම වැළැක්වීමත් වැදගත් ක්‍රියාමාර්ගයක්. ගහට කොළට සතා සිව්පාවට ආදරය කරන සෝභාදාම රකින්න මිනිස්සු තමයි ලෝකෙ ලස්සන කරන්නේ කවදටත්. ඉතින් තවත් සුන්දර දවසක නිමාව. මතක් කරනවා channel එක subscribe කරන්න, share කරන්න ඔබේ යාළුවටත් දකින්න. කමෙන්ට් එකකුත් දාගෙන යන්න. නැවත දවසක හමු වෙමු.